ඒ කර්ම අපිට එද්දී ඒ කර්ම විපාක දෙද්දී ඒවා වළක්වන්න කවුරුත් නැහැ. පුදුමයි මේ සංසාරේ. පුදුමයි. වග කියන්න කෙනෙක් නැහැ. බාර ගන්න කෙනෙක් නැහැ. ශ්‍රද්ධාව පවා තම තමන් උපදව ගන්න ඕන. කර්ම විභාග ඥානයක් තියෙනවා. ඒක මේ තැන මේ විදියට විපාක දෙනවා කියලා දන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. කෝකාලික බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට උපවාද කරන් දෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මිනිස්සෙක් හැරෙනකොට කියන දේ පවා දන්නවා. සමහරලාට කියනවා පින්වත් ආනන්ද මේ උදායි හැරෙනකොට මම හිතුවා මේකයි කියන්න හදන්නේ කියලා. ඒ වගේ කෝකාලේ කරහින් එනකොට බුදුරජාණන් වහන්සේ දැනගත්ත ආර්ය උපවාදයකට එන්නේ. එතකොට යම් ආර්ය උපවාදයක් වලකින කර්මයක් සසරේ තියෙනවා නම් ඒක මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ජීවිතය පස්සට බැලුවා කෝකාලිකගේ. බලනවා ජීවිතය අසුරු සැනින් සංසාරෙම ආර්ය උපවාදයක් වැළකින කර්මයක් කරලා නැහැ. බුදු කෙනෙක් විදිහට 3 වතාවක් වැළැක්කුවා. කෝකාලික සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන්ට ගෙරෙහුවා. ඔහු පදුම නිරේ උපන්නා. සමහර වෙලාවට අපි මේ මලක් තියෙන එක අනාගතේ අපිට අනතුරකින් බේරෙන්න උපකාරයි. උදාහරණයක් කියන්න. මෙන්න මේ අනුරාධපුර රාජධානියේම රජ කෙනෙක් පහළ වුණා. මට මතක හිටියට වසඹ රජුරෝ. ඔහුගේ ජීවිත ඉරණම තිබ්බේ රජකමෙන් අවුරුදු 8කින් ඔහු මැරෙනවා. නේමිත්ත පාඨකයෝද අනාගතේ දකින්නෝද රහතුන් වහන්සේලා දේ කිව්වා. රජුරෝ මහත්සේ හඬාගෙන වැළපීගෙන රහතන් වහන්සේලාගේ සිරිපා කමල් ළඟ වැඳ වැටුණා. එතකොට ජීවිතයේ ආයුෂ වැඩි වෙන කර්ම මොනවාද කියලා රහතන් වහන්සේලා දන්නවා. බුදු බණ පද වලින් අහලා. ඒ රජතුමාගේ ජීවිතය ආපස්සට බැලුවා. බලනකොට පේනවා ළඟකම ජීවිතයක මල් පූජා කරලා මල් වලට පැන් ඉහලා. පින්වතුනි මල් වලට පැන් ඉහන පින ආයුෂ වැඩි කරන එකක්. ඊට පස්සේ රහතන් වහන්සේලා දැක්කා මේ ආයුෂ වැඩි වෙන පින් මෙයා සංසාරේ කරලා තියෙන නිසා මේ ජීවිතේත් ඒවා උපද්දවා ගන්න ඕන නිසා ආයුෂ වැඩි වෙන පින් කියලා දුන්නා. දිරාගිය දේවල් පිළිසකර කරන්න, විහිර විහාර හදන්න, පැන් පූජා කරන්න, පෙරහංකඩ පූජා කරන්න, ඊළඟට මල් වලට පැන් ඉහින්ද ඔය වගේ ගොඩාක් පින්කම් කියලා දුන්නා. මහවංශයේ තියෙන ඔය විස්තරේ. අවුරුදු 8කට ආයුෂ තිබ්බ රජුරෝ අවුරුදු 48ක් හිටියා. සමහර පින් උපද්දවන්න තව පිනක් තියෙන්න ඕන. තව පිනක් තියෙන්න ඕන. ඒ නිසා සමහර වෙලාවට මේ මලක් පුදන එක, වඳින එක, මල් ටිකට වතුර ටිකක් එහින එකත් සංසාරෙට එනවනේ. ඒවත් සංසාරෙට එනවනම් පූජාවක් තියලා ෆොටෝ එකක් ගහන එකත් සංසාරෙට එනවාමයි. වීඩියෝ කරන එක එනවාමයි. රහතන් වහන්සේලාගේ ඇසුරේ ධර්ම ඉගෙන ගත්ත මුනිවරු සත්පුරුෂයෝ ඉගෙන ගන්න යනවා. ඉගෙන ගන්න යනකොට කියනවා නෑ ඔයාලට උගන්වන්න අපිට අමාරුයි මහන්සි. අනේ ස්වාමිනේ සී කියන්න එපා. ඔබ වහන්සේ කියන්නේ මට මේ ප්‍රපාතයෙන් පනින්න කියලා නම් ධර්මයේ උගන්වන්න ඔබ මේ ප්‍රපාතයෙන් පැනපන් කියනවා නම් ස්වාමිනේ මම පනින්නම්. මේ හැම හිමීට කකුල ඉඳලා ගලවගෙන එන්න උඹම තමන් හැම ගහගනින්. එතකොට මම ධර්මයේ කියලා දෙන්නම් කියනවා නම් මම ධර්මයේ ඉගෙන ගන්නම් කිව්වා. ආන්නේ ඒ ඇත්තන්ට ධර්මයේ කියලා දුන්නා. එච්චර ධර්ම ගෞරවය. ඒ ධර්මයේ දරාගෙන හදමඩලේ තියාගත්තට පස්සේ දුස්සීල භික්ෂුවට උනත් දෙවිවරු වැඳ ධර්මයේ නිසා. එච්චර ධර්මයේ ශ්‍රේෂ්ඨයි. මිනිසුන්ගේ මතක ශක්තිය නැති වෙලා දුර්භික්ෂ එනකොට මේ ධර්මයට හානි වෙයි කියන අදහසින් අකමැත්තෙන් තමයි රහතන් වහන්සේලා ධර්මයේ ලිව්වේ. ධර්මයේ ලියනකොට ධර්මයයි මේ සංඝයයි වෙන් වුණා. එතෙක් ධර්මයේ සංඝයයි එකක්. සංඝයාගේ හද මණ්ඩලී ධර්මයේ තිබ්බේ දරාගෙන. ඊට පස්සේ මොකද කළේ? ධර්මයේ කියන්න පිරිත් කියන්න ගේන පොත් වහන්සේ හිසේ තියාගෙන වැඩමුවා.
පිරුවානා පොත් වහන්සේ. ඉස්සෙල්ලා ධාතු කරඬු ඊළඟට පිරුවානා පොත් වහන්සේ ඊට පස්සේ සංඝයා. ඔහොම තමයි වැඩැම්වේ. මුලින් ඉඳලා හිතුවක්කාරකමට බණ කියන්නේ නැහැ. අපිට හිතුවක්කාරකමට බණ කියන්න අපේ ගුරුවරු උගන්වලා නැහැ. කර්ම විභාග ක්‍රමයක් තියෙනවා. ඒකෙන් යනකොට තමයි තේරෙන්නේ මේක අම්මෝ කොච්චර භයානකයිද කියලා. කරන්න දෙයක් නැහැ. මක් කළ යුතුයිද? කුමක් කළ යුතුයිද? වහ වහ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. ධර්මයේ සරණ යන්න ඕන. සංගරුවන සරණ යන්න ඕන. මේ හදවතේ ගින්න නිවෙනකල් බුදුගුණ අහන්න ඕන. ධර්මය අහන්න ඕන. අනේ ගෙවල් වල බැන බැන මිනිසුන්ගේ විස්තර කිය ඉන්න වෙලාවේ මේ මහා සෑයට ඇවිල්ලා දසබල ඥාන කිය වඳින්න ඇත්තා කොච්චර සැනසෙල්ලක්ද?